කොහොමද ඔයාලට? ඉතින් අපි ගිය සතියේ කතා කරා මෙන්න මේ ගවුම හදාගන්න විදිහ. මේ වගේ ක්‍රොස් වෙච්ච නොච් කොලර් මෝස්තරයක් ෆේසින් එකක් ආධාර කරගෙන කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් පතරම අපි ගිය සතියේ කපන්න ඉගෙන ගත්තා. ඉතින් අද තියෙනවා මේකට රෙදි කපලා මහන විදිය ඉගෙන ගන්න. ඉතින් එහෙනම් බලමු මෙන්න මේ වගේ ලස්සන කොලර් මෝස්තරයක් ක්‍රොස් වෙච්ච එකක් කොහොමද අපි රෙදි කපලා මහගන්නේ කියලා. දැන් මෙන්න මේ විදිහට අපි එදා මෙන්න මේ ෆේසින් එක වෙනකන් කන කතා කරා. දැන් අද එන්න මේ ෆේසින් එකත් එක්ක තියෙන කොටස මේ විදිහට ඔයාලා බ්ලොක් එක වෙනම ට්‍රේස් කරගෙන වෙනම බ්ලොක් කොටස කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ පිටුපස පතරමත් හදා ගන්න අවශ්‍ය වෙනවා. පිටුපස පතරම මම මේ විදිහට ඩාට් එක හදාගෙන තියෙනවා. කර පළල සාමාන්‍ය විදිහටම අරගෙන ලොකු කර ගැඹුරක් නැතුව කොලර එකකට අවශ්‍ය පරිදි අඟල් 3 කාලක කර ගැඹුරක් එක්ක තමයි මූලික කර හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේකට රෙදි කපා ගන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ විදිහට ඇතුළට හොඳ පිට තියලා බලවාටියට තියෙන විදිහට මේ රෙද්ද නවා ගන්නවා. පළල පැත්තට ඇදෙන පැත්ත තිබිය යුතුයි. උස පැත්තට හරිම ග්‍රේන් ලයින් එක තියෙන විදිහට මෙන්න මෙහෙම අපි බ්ලොක් එක තියා ගන්නවා. දැන් මම ඉදිරිපස පළුව තියාගන්නේ මෙන්න මෙහෙම බලවාටිය තියාගත්ත පැත්තෙන්. මේ විදිහට පින් එකක් ගහලා අපි පතරම රෙද්දට තියා ගන්නවා. ඊට පස්සේ මට එහා පැත්තෙන් ඉඳ ඉතුරු වෙන විදිහට තමයි මම ෆේසින් කොටස තියාගන්නේ. සම්පූර්ණ ගවුමටම අදාළ වෙන විදිහට ෆේසින් කොටසක් තියා ගන්නවා. මේ විදිහට ඉදිරිපස පළුව මම කපා ගන්නවා. වටේ කපාගෙන ඊට පස්සේ මම එහා පැත්තේ කොටසින් ෆේසින් කොටසත් මෙන්න මේ පේන විදිහට කපාගෙන ඉවත් කර ගන්නවා. රෙදි කොටස අපි ඇතුලේ හොඳ පිට තියාගෙන තියෙන එළියේ තියෙන කන පිට පැත්ත. මේ කට් එකත් එක්කම කපා ගන්න අවශ්‍ය වෙනවා. කැපුවට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට පේනවා. ඊට පස්සේ අපි නැම්මට තියාගෙන තමයි පිටුපස පළුව කපා ගන්න ඕනේ. මේ නැම්මට නවාගත්ත දාරයත් එක්ක අපි සෙන්ටර් බෑක් ලයින් එක එහෙම නැත්නම් පිටුපස මැද තියලා අපි ඒකෙත් වටේ මෙන්න මේ විදිහට කපා ගන්නවා මැහුම් වාසියෙන් එහා ලයින් එක. කොටස් තුනම මෙන්න මේ විදිහට කැපුවාම මෙන්න මෙහෙම තමයි පේන්නේ. දැන් අපි බලමු මහන විදිහ. මුලින්ම අපි මෙන්න මේ රෙදි කොටසින් පතරම ඉවත් කරගෙන කන පිට පැත්ත මාක් කර ගන්න ඕනේ. මොකද ඇතුල් පැත්තේ තියෙන හොඳ පිටනේ. දැන් ඉදිරිපස පළු දෙක මෙන්න මේ විදිහට අරගන්න. ඉදිරිපස හොඳ පිට උඩින් මෙන්න මේ විදිහට ෆේසින් එකේ හොඳ පිට තියා ගන්න. දැන් ෆේසින් එකේ කන පිට තමයි උඩ තියෙන්නේ. එකත් මම කන පිට මාක් කරලා පෙන්නනවා ඔයාලට. මෙන්න මේ විදිහට හොඳ පිට තියලා ෆේසින් එක මෙන්න මේ පේන දාරය දිගේ පහළට මහ ගන්න ඕනේ. මේ විදිහට ගානටම තියාගන්න. මෙතනින් අපිට කට් එකක් තියෙනවා. එතකොට ඉදි කට්ට යට තියලා ෆුට් එක විතරක් උස්සලා මෙන්න මේ වගේ V shape හැඩතල දෙකක් තියෙනවා. අන්න ඒ දෙක මෙන්න මේ වගේ හරවලා මහ ගන්න ඕනේ. ඔබේ අඟල් භාගයක මැහුම් වාසිය ඔයාලා තියාගත්තානේ. එතකොට මෙන්න මේක දිගේ පහළට වාටිය යනකම්ම මහ ගන්නවා. දැන් මේ විදිහට අනිත් පළුවත් මේ විදිහටම මහ ගන්න. හොඳ පිට තියලා ෆේසින් එක සහ ඉදිරිපස පළු දෙක එකට ඇටච් කිරීමක් තමයි මේකෙන් කරන්නේ. මේ විදිහට හෙමින් සීරුව එතන කට් එක මහ ගන්න ඕනේ. හරියටම මැහුම් වාසියේ දාරයේ දිගේ නැත්තම් දෙක අසමාන වුණොතින් කොලර් එක ටිකක් අසමාන වෙනවා. ඊට පස්සේ අපි මේක කන පිට පැත්තට ෆේසින් එක හරව ගන්න ඕන නිසා හැරවීමේ පහසුවත් දියනවා අපිට මෙන්න මේ වගේ කට් එකක් දාගත්තොත්. ඉතින් මම ඔයාලට ඇඳලා පෙන්නනවා මෙතනදී කට් එක. අන්න ඒ කට් මාක්ස් ටිකේ ඔයාලා නූල කැපෙන්නේ නැති වෙන්න නමුත් නූල ළඟටම යනකම් කට් එක දාගන්න. ඊට පස්සේ කොලර් එකේ මේ උල් හැඩය තියෙන තැන පොඩ්ඩක් ස්මූත් වෙන්න කපා ගන්න ඕනේ. නැත්නම් අපි අනිත් පැත්ත හැරෙව්වට පස්සේ එතන පොඩ්ඩක් ගුලි ගැහිලා කැත වෙන්න බලනවා. නීට් එක පොඩ්ඩක් අඩු වෙන්න බලනවා.
ඊට පස්සේ මම මේ ෆේසින් එකේ දාර දෙක එහා පැත්තේ දාර දෙක මෙන්න මේ වගේ ඕවර්ලොක් කරගෙන කොලර් කොටසේ අර නොච් කොලර් එකේ උල් කොටස් දෙක මෙන්න මේ වගේ V shape කොටස් දෙක අපි අනිත් පැත්ත හරව ගන්නවා හරීම පරිස්සමට. මෙතනදී ඔයාලට ටූල් එකක් පාවිච්චි කරලා අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. එතකොට හරි පරිස්සම් වෙන්න. දැන් කතුරු තුනෙන් එහෙම කරද්දී මේක හැරිලා අනිත් පැත්තට එන්න පුළුවන්. හිමීට හරිම පරිස්සමට ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. ඊට පස්සේ හොඳට අයන් කරගන්න ඕන. මෙන්න මේ කොලර් කොටස අනිත් පැත්ත හරව ගත්තට පස්සේ අපි හොඳට මේක ෆිනිෂින් එක තියෙන්නේ අපිට අයන් කිරීමත් එක්ක තමයි. ඊට පස්සේ මෙන්න මේ කොලර් එක ඇවිල්ලා ඇටෑච් වෙන අවසාන තැන ඉඳලා වාටිය දක්වා අපි ෆේසින් එක පැත්තට මැහුම් වාසිය හරවලා මෙන්න මේ වගේ අර හරවන මැස්මක් ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ අවුට්ලයින් එකක් දා ගන්න ඕනේ. නොච් කොලර් එක අවසාන වෙන තැන සිට වාටිය දක්වා. එක පළු දෙකේම අපි කරගන්න ඕනේ. මැහුම් වාසිය හරවන්නේ අපි ෆේසින් එක පැත්තට. ඊට පස්සේ අපේ පිටුපස පළුව අරගෙන පිටුපස පළුවෙත් මම ඔයාලට පේනවා ඇති කන පිට පැත්ත මාක් එකක් දාගත්තා. මොකද මේක එකම පාටයි හොයාගන්න ටිකක් අමාරුයි මේ වගේ රෙදි හොඳ පිට කන පිට. ඒක නිසා අපි කැපුවට පස්සේ මුලින්ම කරන්න ඕන මාක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ හොඳ පිට තියලා පළු දෙකේ උරහිස් දෙක අපි මූට්ටු කරගන්න ඕනේ. ඉදිරිපස පළුවේ උරහිස හා පිටුපස පළුවේ උරහිස් දෙක. එතනදී ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මෙන්න මේ කොලර් එක අල්ලනකොට අපේ ෂෝල්ඩර්ස් පොයින්ට් එක සිට ඇතුළට මහ ගන්න ඕනේ. ෂෝල්ඩර් පොයින්ට් එක කියන අත ඇල්ලෙන තැන කොන. එතන ඉඳලා ඇතුළට තමයි මෙන්න මේ පේන විදියට අපි මහ ගන්න ඕනේ. එතනදී මේ මහුම් වාසියේ දාරය ඉවර වෙන තැනට විතරයි අපි මහගන්නේ. මහුම් වාසිය සම්පූර්ණ වෙන තැනට නෙමෙයි මහුම් වාසිය පටන් ගන්න තැනට මහ ගන්න ඕන. මොකද කට් එකක් අපි දාගන්න ඕන කොලර් එක පිටිපස පළුව පැත්තට හැරවීම සඳහා. එතකොට මෙන්න මේ විදිහට අනිත් පළුවත් අපි පිටුපස පළුවයි ඉදිරිපස පළුවයි උරහිස් මූට්ටු කරගන්න ඕනේ. මේ වගේ මැහුම් වාසිය මාක් කරගන්න ඔයාලා කොලර් කොටසේ හා පිටුපස පළුවට අදාළ කොටස ඊට පස්සේ පින් එකක් ගහලා ඔයාලට අන්න එතන මේ පේන විදිහට මාක් එක දාගන්නත් පුළුවන්. එතෙන් සිට ෂෝල්ඩර්ස් පොයින්ට් එක පැත්තට තමයි මහ ගන්න ඕනේ. කියන්නේ අත ඇල්ලෙන පැත්තට තමයි මෙන්න මේ විදිහට මහලා අවසන් කරගන්න. දැන් අපිට කොලර් එක අනිත් පැත්ත හරව ගන්න නම් පිටුපස පළුව පැත්තට හරව ගන්න නම් මෙන්න මේ විදිහේ කට් එකක් දාගන්න වෙනවා. එතනදී හරිම පරිස්සමට කට් එක දාගන්න වැඩිය යන්නත් බෑ අඩු වෙන්නත් බෑ. අර මැහුම නවත්තපු තැනට V shape හැඩයට තමයි අපි කට් එක දාගන්න ඕන වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා අර පිටුපස පළුව පැත්තට මේ කොලර් කොටස හොඳට හැරවිලා එනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි කර වටේට පිටුපස කර දාරයට මේ කොලර් එකේ කොටස එක පළුවක් අල්ල ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට මැද්දේ සෙන්ටර් බැක් එක ළඟ එහෙම නැත්නම් පිටුපස මැද දාරය අපිට ඕපන් එකක් නේ තියෙන්නේ. දැන් අපි ඒකේ මැහුම් වාසිය අඟල් භාගයක් තියෙනවා. අපි මෙන්න මේ මැහුම් වාසිය දෙපැත්තට හරවලා අපි ඒක මහ ගන්න ඕනේ. අඟල් භාගයේ මැහුම් වාසියෙන් මූට්ටු කර ගන්න ඕනේ. එතකොට අර දෙපැත්තෙන් ආව ෆේසින් කොටස් දෙක පිටුපස මැදදී මූට්ටු වෙනවා. මෙන්න මේ විදියට. දැන් අර කට් එකත් එක්ක ඔයාලට පේනවා ඇති මේක පිටුපස පළුව පැත්තට හරවලා අපිට මූට්ටු කරගන්නයි තියෙන්නේ කොලර් එකේ කොටස සහ පිටුපස පළුව. පිටුපස මැද මෙන්න මේ පේන විදිහට මැහුම් වාසි හරව ගන්න. අපි මේක මූට්ටු කරගන්න ඕන මෙන්න මේ විදිහට. එතනදී තමයි අර කට් එක දාන තැන ඉඳලා මෙන්න මේ ටික හරි පරිස්සමට ඉවසීමෙන් කරගන්න ඕන වැඩක්. මෙන්න මේ වගේ කොලර් එකක් මහනකොට ඒකෙන් තමයි ඔයාලගේ මේ මහන මැහුම් වල නීට් එක සහ ඇඳුමේ නීට් එක රඳා පවතින්නේ. හරි ඉවසීමකින් කරන්න ඕන වැඩක්. මෙන්න මේ විදිහට අපි මහනවා. දැන් අපි මේ කරවටේට කට් එකකුත් දාගන්න ඕනේ.
මැහුවට පස්සේ ඔයාලා හොඳ පිට හරවලා බලන්න මෙන්න මේ විදිහට තියෙනවද නැත්නම් රැලි ඇවිල්ලාද කියලා. රැලි ඇවිල්ලා නම් චුට්ටක් ආපහු ගලවලා මැහුම හදාගන්න. මෙන්න මෙහෙම අපි දැන් එතන මැහුම් වාසිය අර උඩ පළුවේ කොලර එකේ උඩ පළුවේ මැහුම් වාසි භාගයේ ඉබේටම අපිට අර කට් එකත් එක්ක නැවෙනවා. අන්න එතකොට ඒක අපිට මේ පැත්තට හරවලා පිටුපස පළුවත් එක්ක මහ ගන්න ඕනේ එකට. මෙන්න මේ විදිහට. එතනින් තමයි අපේ කොලර එක ෆිනිෂ් වෙන්නේ. එතකොට ඊට කලින් අපි කරවටේට පිටුපස කරවටේට අර මැහුම් වාසියේ දාරයට කට් එක දාගෙන තමයි අපි මෙන්න මේ ලයින් එක අවුට්ලයින් කරගන්න ඕනේ. එතනදී ඔයාලට පේනවා ඇති ෆේසින් එකේ මෙන්න මේ මැහුම් වාසිය උඩට එනවා උරහිස මූට්ටුවත් එක්ක. එතකොට ඒ උරහිස මූට්ටුව ටික අපිට පස්සේ මහ ගන්නකම් මෙන්න මේ කොලර එකේ කොටස අපි අඟල් භාගය ඇතුළට නවලා මෙන්න මේ විදිහට මහගෙන යන්න ඕනි. දැන් ඔයාලට පේනවා ඇති අර මැහුම් වාසියේ දාරේ එළියට ඇවිල්ලා තියෙනවා. අපි ඒක ආපහු ටැග් කරගන්න ඕනේ. ටැග් කරලා ඕවර්ලොක් කරගත්තා නම් හොඳයි. අපි හැම වෙලේම පිටත පෙනුම වගේම ඇඳුමක ඇතුළත පෙනුමත් නීට් එක තියාගන්න ඕනේ. එතකොට තමයි ෂොප් එකකට ඔයාලා ඇඳුමක් දානකොට වුණත් එයාලගේ හොඳ ඉල්ලුමක් පවතින්නේ එළිය වගේම ඇතුළත පැත්තත් හොඳ නීට් එකකට තිබ්බොතින්. මෙන්න මේ විදිහට කොලර එකේ කොටස නවලා ඔයාලට හදාගන්න පුළුවන් නැවතත් මුළු කට් එකම එහෙම නැත්නම් මේ ගවුමේ කොටසම අයන් කරගන්න. අයන් කර ගැනීමෙන් අපිට තව ටිකක් මේකේ නීට් එක තියාගන්න පුළුවන්. එතකොට මේ වගේ ක්‍රොස් වෙලා තමයි ඔයාලට ගවුම ෆිනිෂ් වෙන්නේ. දැන් අපිට තියෙනවා අත කොටස මහ ගන්න. අතක් අල්ලනවා නම් හෝ අත් රහිත එකක් නම් අතේ දාරේ අපි මහ ගන්න ඕනේ. එතන නම් මම ඔයාලට වීඩියෝ එක නැහැ. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා දැන් මම මෙතනදී කරන්නේ අපේ අංශය මහ ගන්න එක. අත මසා ගැනීමෙන් හෝ අත්කට මසා ගැනීමෙන් පසුව අපි දෙපස්සම අංශ දෙක මහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට වාටිය ෆිනිෂ් කරගන්න ඕන. දැන් වාටිය දක්වා අපිට ආවනේ ෆේසින් කොටස. මෙන්න මේ ෆේසින් එක අපි විරුද්ධ අත පැත්තට හරවනවා මැහුම් ආසියත් එක්කම යට වාටියේදී. ඊට පස්සේ වාටියේ මැහුම් ආසිය වල තුන් කාලක් තිබ්බනම් ඒ තුන් කාලේ දාරයෙන් මෙන්න මේ විදියට මහන්න. දෙපැත්තම අපි මේ විදියට මහන්න ඕන. ෆේසින් එක හරවන්න කන පිට පැත්තට. ඒ කියන්නේ විරුද්ධ අත පැත්තට හරවලා මැහුම් ආසියත් එක්කම හරවන්න මේ පැත්තට. ඊට පස්සේ මෙන්න මේ වගේ තුන් කාලක මැස්මක් ගහ ගන්න ඕන. ෆේසින් කොටස ඉවර වෙනකන්. ඊට පස්සේ බලන්න අනිත් පැත්ත හැරෙව්වහම මෙන්න මේ වගේ ෆිනිෂ් එකක් එනවා. දැන් එතන ටිකක් ඝනකම වැඩි නිසා අපි මේ වගේ චූටි ත්‍රිකෝණ කොටසක් අපලා අයින් කර ගන්න ඕන දෙපැත්තෙම. ඊට පස්සේ අපිට තියෙන්නේ එකත් එක්ක ඇතුළත දාරයක් තව කාලක් නවලා වාටිය මහ ගන්න. මෙන්න මේ වගේ හොඳට හදාගත්තට පස්සේ වාටිය ඔයාලට අයන් කරගන්න පුළුවන්. එතකොට වාටියේ අඟල් 3 කාලක් ඇතුළට නැවෙන විදිහට තමයි ඔයාලට තියෙන 3 කාලක මැහුම් ආසියක් දුන්නොත්. දැන් මෙන්න මේ පේන විදිහට කරගන්න. මං හිතනවා මං කියනවට වඩා ඔයාලට මේ වීඩියෝ එක බලා ගැනීමෙන් ඒක පැහැදිලි වෙයි. මෙන්න මේ විදිහට අඟල් කාලක් නවලා භාගයක් උඩට පේන විදිහට මුල ඉඳලම අපි අඟල් භාගය පටන් ගන්න. අඟල් භාගයෙන් පටන් අරන් මෙන්න මේ වගේ මැස්මක් දාලා වාටිය මහගන ෆිනිෂ් කරගන්න. දැන් අපි ගවම මහලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඉදිරි මැද රේඛාවත් එක්ක හරියටම බලලා ක්‍රොස් වෙන එක දකුණු අත පළුව උඩට හිටින්න තියලා අපිට ලස්සනට අවශ්‍ය පරිදි බොත්තම් ටික අල්ල ගන්න මෙන්න මේ නිර්මාණයේ විදිහට. ඉතින් අපි නැවතත් අලුත් පාඩමකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.